1865 වසරේ අනුරාධපුරයේ පැවති පොසොන් උත්සවයට සහභාගී වූ මේ රට බෞද්ධ ජනතාවගේ හැසිරීමේ විනීතභාවයත් සංවරශීලීත්වය හා සොයන් විනය පිළිබඳව එකල අනුරාධපුරයේ කටයුතු කළ සුදු ඒජන්තවරයා කොයි කාලයේද 1865 සුදු ඒජන්තවරයා විසින් එංගලන්ත ආණ්ඩුවට ලියා යවනු ලැබූ වාර්තාවක ඔහු සිය විමතිය පළ කරමින් අදාළ සිද්ධිය ගැන වාර්තා කර තිබූ අන්දම මෙසේය. හොඳින් මේක ශ්‍රවණය කළාම තේරෙයි ඔබ වහන්සේලා විසින් මේ රටේ මිනිස්සුන්ගේ ඒ ආකල්ප හොඳ පැත්තටද හරවලා තියෙන්නේ නරක පැත්තටද කියන එක. බලන්න මේක අහලා. 1965 අවුරුද්දේ ජූනි මාසයේ අනුරාධපුරයේ ආගමික උත්සවයක් පැවැත්වුවා. මේ කියන්නේ පොසොන් උත්සවය. ජූනි මාසයේ අනුරාධපුරයේ ආගමික උත්සවයක් පැවැත්වුවා. මෙම ආගමික උත්සවයට 25000කට අධික පිරිසක් අනුරාධපුරයට පැමිණියා. මේ 1865. ඒකත් හොඳින් මතක තියාගෙන මේ සංඛ්‍යා ගැන අවධානය යොමු කරන්න. ඔවුන් ගස් යට විශ්‍රාම ශාලාවල සහ ඉඩ ඇති ස්ථානවල රාත්‍රී 3ක් සහ දවල් 4ක් සිටියා. මේ සුද්දෙක් ලියන්නේ මේ වාර්තාව. ලිපිය. කොහාටද එංගලන්තේ ඉන්න අර යටත් විජිත ලේකම්ට. ආගමික වතාවත් වල යෙදී ඔවුන් ආපසු යන්නට ගියා. මා ඒ කියන්නේ සුදු ඒජන්තවරයා මා මේ දින 4ේදී පිරිස හසුරවන්නට එකදු පොලිස් නිලධාරියෙකු යෙද වූයේ නැත. පැහැදිලි නේද? කිසිම ආරවුලක් හෝ ගැටුමක් පිළිබඳව කිසිම පැමිණිල්ලක්ද ලැබුණේ නැත. ඔන්න කතන්දරේ. මම ඔවුන් හිටපු ස්ථාන බලන්න ගියා. ඒ කියන්නේ මිනිස්සු ලැබුම් ගත්ත ස්ථාන බලන්න මේ ඒජන්තවරයා ගිහිල්ලා. අපවිත්‍ර ද්‍රව්‍ය කිසිවක් එහි තිබුණේ නැත. ඒ තැන් බොහෝම පිරිසිදුවට තිබුණේ මේ මිනිස්සුන්ගේ හැසිරීම බොහෝම පුදුමාකාර බව පසක් කරමි. ඒගොල්ලෝ ගහකට පූජනීය වස්තුවක් කියලා වඳිනවා. මමත් ඒ ආගමික ස්ථානයේ හාමුදුරුවන් සමග ඒ පිළිබඳව කතා කළ විට මම මහත් පුදුමයටපත් වුණා. මේ මං හිතන්නේ ශ්‍රීමා බෝධීන් වහන්සේ බාරව හිටිය අනුරාධපුරේ ස්වාමීන් වහන්සේ එක්ක තමයි කතා කරලා තියෙන්නේ. නමුත් මට හාමුදුරුවෝ පින් කැටේ කියලා එකක් පෙන්නුවා. ඒක මුදල් වලින් පිරී තිබුණා. නමුත් ඒකට මුරකාවල් යොදා තිබුණේ නැහැ. පසුව මට දැනගන්න ලැබුණා ඒ පින් කැටේ රිදී කාසි පමණක් 4000ක් තිබුණා කියලා. මේ ස්වදේශිකයන් පිළිබඳව, ඒ කියන්නේ ලාංකිකයන් මට හරිම පුදුමයක් ඇති වුණා. මේ තරම් මුදල් ප්‍රමාණයක් සොරකම් නොකිරීම පිළිබඳව, ඔවුන්ගේ හැදියාව පිළිබඳව මම මහත්සේ පුදුමයටපත් වුණා. දැන් පැහැදිලි නේද?